කලින් වීඩියෝ එකේදී පරිගණක වර්ග ගැන සාකච්ඡා කළා. ඒකේදී අපි මයික්‍රෝ කම්පියුටර් ගැන කතා කරා. මයික්‍රෝ කම්පියුටර්ස්, වර්ක් ස්ටේෂන් සහ පර්සනල් කම්පියුටර්ස් කියලා වර්ග වලට බෙදෙනවා කියලා. ඒතර මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න අදහස් කරන්නේ මයික්‍රෝ කම්පියුටර් පද්ධතියක කොටස් පිළිබඳව. එතකොට මාතෘකාවේ හැටියට ඔබට පේනවා මයික්‍රෝ පරිගණක පද්ධතියක කොටස් පහක් තියෙනවා කියලා. ඒ පහ තමයි මේ ලයිව්වෙයා, කෝස්වෙයා, සොෆ්ට්වෙයා, හાર્ඩ්වෙයා සහ ඩේටා කියන අංශ පහ. ඒතර පද්ධතියක් කියලා අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ යම්කිසි පොදු අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා ඒකාබද්ධව කටයුතු කරන ඒකක සමූහයක එකතුවක් කියලා තමයි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ. එතකොට මේ පද්ධතියේ පොදු අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න නම් මේ පද්ධතියේ සියලුම කොටස්, මේ පද්ධතියේ අයිති වෙන සියලුම කොටස් ඊටාම නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් ක්‍රියා කරව ගන්න ඕනේ. එහෙම නැත්නම් අර පොදු අරමුණ කියන එක ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් පරිගණක පද්ධතියක පොදු අරමුණ තමයි data processing කියන එක. දත්ත සකස් කරලා තොරතුරු ගන්න එක තමයි මූලිකම අරමුණ වෙලා තියෙන්නේ පරිගණක පද්ධතියක. එහෙනම් පරිගණක පද්ධතියේ කොටස් පහ එකතු වෙලා මේ දත්ත සකස් කරලා පිළිතුරු තොරතුරු ලබා දෙන පොදු අරමුණ තමයි ඉෂ්ට සිද්ධ කරලා දෙන්න ඕනේ. ඉතින් දැන් ඒ කොටස් පහෙන් එකක් හරි දුර්වල වුණොත්, එකක හරි යම් දෝෂ තිබුණොත් අර පොදු අරමුණ නිශ්චයාකාරව කරගන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. දැන් අපි ගමුකෝ අපේ ශරීරයේ තියෙනවා ශ්වසන පද්ධතිය. ඒතර ශ්වසන පද්ධතියේ පොදු අරමුණ තමයි ආශ්වාස ප්‍රාශ්වාස කරන. නැත්නම් ශ්වසනය කියන එක තමයි ඒකේ පොදු අරමුණ. නැත්නම් පොදු ක්‍රියාකාරීත්වය. එතකොට මේ ක්‍රියාකාරීත්වයේ මේ පද්ධතියේ කොටස් කීපයක් තියෙනවා. නාසය තියෙනවා බාහිර වශයෙන්, ඊට පස්සේ ශ්වාස නාලය තියෙනවා, ඊට පස්සේ අනුශ්වාස නාල තියෙනවා, ඊට පස්සේ ශ්වාස නාලිකා තියෙනවා. ඔහොම ගිහිල්ලා පෙනහැල්ල තියෙනවා. ඉතින් මේ ශ්වසන ක්‍රියාවලිය નિවරදිව කරගන්න නම් ඒ ශ්වසන පද්ධතියේ තියෙන සියලුම කොටස් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකක් හෝ කීපයක් දෝෂ වුණොත් ශ්වසන පද්ධතිය පොදු අරමුණ එවත් ශ්වසන ක්‍රියාවලිය නිසි පරිදි කරගන්න බැරි වෙනවා. දැන් අපි හිතමුකෝ ශ්වාසනාලයේ සෙම පිරුණයි කියලා. එතකොට ඒ කොටසේ ඒකේ ගැටලුවක් ආවහම નિවර්දිව හුස්ම ගන්න බැරි තත්ත්වය සෙම ප්‍රතික්ෂේප වෙනවා. පොදු අරමුණට බාධා පැමිණෙනවා. අන්න ඒ වගේ මේ පරිගණක පද්ධතියේ මේ ලයිව්වෙයා කොටස, එහෙම නැත්නම් කෝස්වෙයා, සොෆ්ට්වෙයා, හાર્ඩ්වෙයා, ඩේටා මේවයි යම් අඩුපාඩු සිදු වුණොත් මේ data processing කියන ක්‍රියාවලිය નિවර්දිව කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ පරිගණක පද්ධතියේ පොදු අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි අධියරෙන් අධියර මේ ලයිව්වෙයා, කෝස්වෙයා, සොෆ්ට්වෙයා සහ හાર્ඩ්වෙයා ඩේටා කියන ඒ කොටස් පහ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමු.